පිටයි වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් බලවත් වූ නාමයෙන්. ශුද්ධ බයිබලයේ මාක් 7 පරිච්ඡේදය මම ඔක්කොම කියවනවා. ඔයාලට දවසක මේ වචන ඕන වෙයි මතකයේ තියාගන්න. යෙරුසලෙමෙන් ආවා වූ පරිශීවරුද ලියන්නන්ගෙන් සමහරෙක්ද උන්වහන්සේ වෙතට රැස්ව උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරුන් අපවිත්‍ර වූ එනම් නොසේදු අත්වලින් කෑම කනවා දුටුවෝය. මක්නිසාද පරිශීවරුත් සියලු යුදෙව්වරුත් වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග ආරක්ෂා කරන බැවින් හොඳට අත් සෝදාගෙන මිස කන්නේ නැත. කඩේ සිට ආවාම තමන්ම සෝදාගෙන මිස ඔහු කෑම නොකති. ඔහුන් විසින් ආරක්ෂා කරන්න පිළිගෙන තිබෙන වෙනත් බොහෝ දේ ඇත. එනම් කුසලාන් කලගෙඩි සහ පිත්තල භාජන සේදීමය. පරිශීවරුද ලියන්නෝද උන්වහන්සේට කතා කොට ඔබගේ ගෝලයන් වැඩිමහල්ලන්ගේ නියෝග ලෙස නොහැසිර අපවිත්‍ර වූ අත්වලින් කෑම කන්නේ මක් නිසාදයි ඇසුවෝය. උන්වහන්සේ ඔහුන්ට කියනසේක් මේ සෙනඟ ඔහුන්ගේ තොල්වලින් මට ගෞරව කරති. එහෙත් ඔහුන්ගේ සිත මාගෙන් දුරය. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම් කොට උගන්වමින් නිර්තර්කයේ මට නමස්කාර කරති ලියා තිබෙන ලෙස වංචාකාර වූ නුඹලා ගැන යෙසායා මනා ලෙස අනාගත වාක්‍යයෙන් කීයේය. නුඹලා දෙවියන් වහන්සේගේ ආඥාව හැර දමා මනුෂ්‍යයන්ගේ නියෝග ආරක්ෂා කරන්න හොයයි කීසේක. උන්වහන්සේ ඔහුන්ට තවත් කතා කොට නුඹලාගේ නියෝග පවත්වන පිණිස නුඹලා දෙවියන් වහන්සේගේ ආඥාව එපා කරන හැටි කදිමයි. මක් නිසාද නුඹේ පියාටත් නුඹේ මවටත් ගෞරව කරන්න. පියා ගැන හෝ මව ගැන හෝ අගුණ කියන්න මරණු ලබන්නටම ඕනෑයයි මෝසෙස් කීවේය. එහෙත් මගෙන් නුඹට ප්‍රයෝජන වෙන්න පුළුවන්ව තිබුණු දේ කොර්බාන් එනම් පඬුරක් යයි යම් මිනිසෙක් පියාටවත් මවටවත් කීවොත් එතෙන් පටන් ඔහුගේ පියාටවත් මවටවත් උපකාර කරන්නට නුඹලා ඔහුට ඉඩ දෙන්නේ නැත. මෙසේ නුඹලා බාර දී තිබෙන නුඹලාගේ නියෝගවලින් නුඹලා දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කරන්න හුය. නුඹලා තවත් එබඳු බොහෝ දේ කරන්න හුයයි කීසේක. උන්වහන්සේ සමූහයා තමන් ළඟට නැවත කැඳවා කියනසේක් නුඹලා සියල්ලෝම මාගේ වචනය අසා තේරුම් ගන්න. මේ ටික හොඳින් අහගන්න ජේසුස් වහන්සේ මේ කියලා තියෙන්නේ. පිටතින් මිනිසයා තුලට වැද ඔහු අපවිත්‍ර කරන්න පුළුවන් වූ කිසි දෙයක් නැත. මිනිසයා අපවිත්‍ර වන්නේ ඔහු තුලින් නික්මෙන දේවලින් යයි කීසේක. උන්වහන්සේ සමූහයෙන් වෙන්ව ගෙට ඇතුල් වූ කල ගෝලයෝ ඒ උපමාව ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔහුන්ට කියනසේක් නුඹලාත් එසේම තේරුම් නැතුව සිටින්නේහුද? පිටතින් මිනිසයා තුලට පැමිණෙන කිසි දෙයක්වත් ඔහු අපවිත්‍ර කරන්නට නොහැකි බව නුඹලාට තේරෙන්නේ නැද්ද? මක් නිසාද එය ඔහුගේ සිතට නොව බඩට ඇතුල්ව වැසිකිළියට යන්නේ යයි කීසේක. මෙසේ සියලු ආකාර කෑම පවිත්‍රයයි උන්වහන්සේ ප්‍රකාශ කළසේක.
නැවතද උන්වහන්සේ නමුත් මිනිසයා අපවිත්‍ර වන්නේ ඔහුගෙන් පිටවෙන දෙයින්මය. මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි වේශ්‍යාකම් සොරකම් මිනීමැරීම් කාමිෂ්ඨාචාරයකම් තෘෂ්ණා දුෂ්ටකම් වංචාව සල්ලාලකම ඊර්ෂ්‍යාව අපහාස කිරීම උඩඟුකම සහ මෝඩකම නික්මෙයි. මේ සියලු නපුරු දේ ඇතුළතින් නික්මී මිනිසයා අපවිත්‍ර කරේයයි කීසේක. බලන්න දෙවියන් වහන්සේ කියලා තියෙන විදිහට අපි අපේ සිත දිහා බැලුවොත් අපේ ඇතුළත තිබෙන දේ තමයි අපේ ඊර්ෂ්‍යාව තිබෙනවා නම් වෛරය තිබෙනවා නම් ක්‍රෝධය තෘෂ්ණාව මේ දේවල් අපේ ඇතුළත තිබෙනවා නම් ඒ දේවල් පිට තිබුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ ඇතුළත තිබෙනවා නම් ඒ දේවල් තමයි අපි තුලින් පිට වෙන්නේ. ඒ දේවල් අපි තුලින් පිට වුණාම අපිත් අපවිත්‍රයි අපි තුල තිබෙන නිසා අපි තුලින් පිට වුණාම ඒ දේවල් අපි ළඟ සිටින අයත් අපවිත්‍ර වෙනවා. ඒ අපි වචන වලින් අපි පිට කරන දේවල් වලින් අපි වටා ඉන්න මිනිස්සුත් අපවිත්‍ර වෙනවා. ඒ දේ තමයි දෙවියන් වහන්සේ මෙතන කියලා තියෙන්නේ. අපි ඒක තේරුම් ගන්නට ඕන. අපි තුල අපි ආදරේ කරුණාව දයාව ප්‍රේමය ඒ දේවල් අපි තියා ගන්නට ඕන. ඉතින් දෙවියන් වහන්සේ තුල අපි ජීවත් වෙනවා නම් අපි මේ නරක දේවල් අපි තුලින් අයින් කරන්නට ඕන. ඉතින් ඔබ යමක් තේරුම් ගන්නට ඇති කියලා මම හිතනවා. ජේසුස්පීටයි හැමෝටම සුබ වාසනාවන්ත නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් බලවත් වූ නාමයෙන් ජේසුස්පීටයි සුබ දවසක්.